මේ තියෙන්නේ පොතුවිල් වල නිලන්ති මහත්මයට අපි આવපු බෑග් කට්ටලය. මෙතන බෑග් 25කට අපි බඩු යවුවා. මේ තියෙන ආරුකම්බේ මේක නිලන්ති මහත්මිය වෙනුවෙන්මයි අපි ගත්තේ. මොකද එයා ඉල්ලපු නිසා. මේ කොටි දෙන්න මේ කොටියාගේ මේ රූපයත් අපි යා වෙනුවෙන්මයි ගත්තේ. මේ සීගිරිය මේකෙන් මෙයා දෙකක් කියලා තිනවා. ඒකත් අපි යා වෙනුවෙන්මයි විශේෂයෙන්ම ගත්තේ. යා ඉල්ලුම් කරපු නිසා. ඊට පස්සේ මේ අලි මෝස්තරය ඊළඟට මේ තවත් සීගිරි මෝස්තරයක් තියෙනවා. මේකත් එයා ඉල්ලුවා. ඉතින් නිලන්ති මහත්මිය මේ විදිහට බෑග් 25ක් ඉල්ලුවා. ඒ 25ට අදාළ ඩිසයින් ටික තමයි මේ තියෙන්නේ. එයා තෝරලා එවුවා අපිට මේ ඩිසයින් ටික එවන්න කියලා. මේවා ඔක්කොම අලුත් මෝස්තර. අපි මීට කලින් මේවා පෙන්නලා නැහැ. මේක නම් ඔබ කලින් දකින්න නැති. මේක බෑග් එක මැවුවාම මාර ලස්සනක් තියෙනවා. මේක ජූට් මැටීරියල් එක. මේක කොටන් මැටීරියල් එක. මෙන්න මේ ඩිසයින් එකත් අපි නිලන්ති මහත්මියගේ ඉල්ලීමට තමයි ගත්තේ. මේක අපි අලුත් ඩිසයින් එක මේ සිංහ පැටවුන්ගේ. ඉතින් අපි මේ විදියට යවුවා ඊවා ෂීට් 50ක් ඕන මේකට. ඊට පස්සේ මේ ජූට් මැටීරියල් එක ගත්තොත් පිටිපස්සට දාන්නේ මේක 25ක් අපි යවුවා. ඊට පස්සේ අමුරෙදි වලින් අපි 50ක් යවුවා. ඒකට පොකට් එකක් තියෙනවා. ඊට පස්සේ අපි වෙනම ලණු යවන්න ඕන 50ක් යවන්න ඕන. ඒ තමයි මේ තියෙන සෙට් එක. ඉතින් මේ විදිහට තමයි අපි පැක් කරන්නේ. අපි පැක් කරලා මේ විදිහට කුරියර් මාර්ගයෙන් යවනවා. ඉතින් නිලන්ති මහත්මිය මීට කලිනුත් අපෙන් බෑග් ගත්තා. ඇත්ත වශයෙන්ම එයා අපේ වීඩියෝ එකක් බලලා තමයි මුලින්ම මේ අලි බෑග් එක මහන්න පුරුදු වුණේ. ඉතින් ඒක එයා සාර්ථකව මහලා අපිට කලින් පින්තූරත් එව්වා. ඉතින් ඊට පස්සේ දිගටම කරගෙන ගියා. මුලින් අපෙන් බෑග් 5ක් විතර ගත්තා. ඊට පස්සේ 10ක් ගත්තා. මේවර බෑග් 25ක් ඉල්ලුම් කරලා තිනවා. ඉතින් හොඳ දියුණුවක් ලබා ගත්තා. අපිටත් හරිම සතුටුයි අපේ කෙනෙක් මේ විදිහට දියුණු වෙන එක. මොකද නිලන්ති මහත්මිය ඉන්නේ පොතුවිල් වල. ඒ කියන්නේ ආරුගම්බේ ළඟ ඉන්නේ. ආරුගම්බේ කියන්නේ හොඳ සංචාරක ආකර්ෂණයක් තියෙන ප්‍රදේශයක්. කුමන ඒ කිට්ටුව තියෙන්නේ. කුමනට එනවා සංචාරකයෝ. ඊට පස්සේ යාල පැත්තෙන් එන සංචාරකයෝ ආරුගම්බේට එනවා. ඊට පස්සේ පාසිකුඩා තියෙන්නේ ඒ ආසන්නයේමයි. ඉතින් පානම පොතුවිල් මේ ගම්මාන වලින් අය සංචාරකයන්ගෙන් ජීවනෝපාරය සරි කර ගන්නවා. ඉතින් නිලන්ති මහත්මියටත් මේ ව්‍යාපාරයේ හොඳටම අල්ලලා ගිහිල්ලා තියෙනවා. ඒක තමයි මම හිතන්නේ අපෙන් මේ තරම් බෑග් ප්‍රමාණයක් එකවර ගත්තේ. බෑග් 25ක් එකවර ගත්තා. ඉතින් අපි ඔයාලටත් කියන්නේ ඔයගොල්ලන්ටත් පුළුවන් මේ වගේ ව්‍යාපාරයක් ආරම්භ කරන්න. ඉතින් මෙතන වාසිය තමයි අපි ඔයා කැමති ඩිසයින් එක එවනවා එක එක. නැත්නම් ඔයාම මේක ගන්න ගියොත් ඔයාට ලොකු මුදලක් යනවා සහ ඒක ටිකක් කරදරයි. ඉතින් අපි මේ ගානටම බඩු ටික එවනවා. බෑග් වාට 25ක් නම් ඕන. 25ට අවශ්‍ය බඩු ටික අපි එවනවා. ඔයාට තියෙන්නේ මේක මහලා ලස්සනට පැක් කරලා මේක විකුණා ගන්න. ඉතින් අපි නැවතත් වීඩියෝ එකකින් හම්බෙමු. සිලෝන් බිස්නස් හබ් අපේ YouTube channel එක subscribe කරන්න. බෙල් එකෙන් ක්ලික් කරන්න. ඔබට සුබ දවසක්. අපේ රටේ ආර්ථිකය නංවන දේශීය ව්‍යාපාරික නාලිකාව සිලෝන් බිස්නස් හබ්. දැන් subscribe කර බෙල් අයිකන් එක ක්ලික් කරන්න.